මේක ඊස්ට්‍රයිල් වල සේවය කරන චාන්දනි මිස්කි ගෙදර. ඉතින් අපි සේරය වැඩ ටික නිම කරගෙන අත්තිවාරම දක්වා පටන් අරගෙන දවස් 25ක වගේ කාලයක් තුලදී අපි මේ තත්තර ගෙනලා වහලත් ගහලා ඉවර කරගත්තා. දැන් අපිට තියෙන්නේ උළුහව් ජනල් ටික තියලා ඉතුරු වැඩ ටික පටන් ගන්න. මේක බජට් හවුස් එකක්. එතකොට මේක ලස් 40කින් තමයි අපි හදුවේ. එතකොට දැන් අපි උළුහව් ජනල් ටික රෙඩි කරලා තියෙන්නේ. ඒ වගේම මේක ඉතුරු වැඩ ටිකත් ඉක්මනට කරන්න අපි සූදානම්ින් සිටිනවා. මේ වහල ඔන්න ඔය විදිහට අපි වහලට නිම කරගත්තා. වැඩ ටික ගොඩක් ඉවරයි. ඕකේ ඇතුළට වදිනවා පැනල් සිවිලිමක්. ලස්සනයි සිවිලිම. ඒ වගේම තමයි ටයිප් පිනිස් ලස්සන පිටිස් ටිකක් වැටෙන්නේ. එතකොට බාත්රූම් අංග සම්පූර්ණ පිරිසිනවා. හොඳ පිරිස් තමයි එකටත් වැටෙන්නේ. ඉතින් ලස්ස 40කින් උනාට මේ වගේ ගයක් හරි අමාරුයි මේක හදා ගන්න. ඉතින් අපි මේ වගේ ගයක් අපිට ලස්ස 40ක උදල්කට තමයි අපි මේ කරේ. මේ වගේ තව කාමරයක් මේකට ඇඩ් කරලා අපිට පුළුවන් හදලා දෙන්න. බලාපොරොත්තු වෙනා ඉන්නවා එක එක තමන්ට අතේ අතින් මුදලට හදා ගන්න. එහෙම අයට අපිට කරලා දෙන්න ඕක වටේම යනවා ලස්සන පැනල් සිවිලිමක්. පැනල් සිවිලිමක් ගිහිල්ලා ටයිල් ඇලිලා එතකොට පිටිපස්සට ඇල්මිනියම් වින්ඩෝස් යන්නේ. එතකොට පොඩි ෆැන්ට්‍රි එකක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩ ටික නිම වුණේ. සේරම වැඩ ටික ඉවරයි. දැන් අපි කපලාරු කරගෙන යන්නේ. අපි මේ වැඩ ටික ඉවර වෙලා මේ සයිට් එක උනාට පස්සේ ආයෙත් අපි අප්ඩේට් එකක් දෙනවා. වැඩ ටික කොහොමද උනේ කියලා. උරුහල් ජනේල් තිබ්බට පස්සෙත් අපි අප්ඩේට් එකක් දෙන්නම් ඔයාලට බලන්න. එතකොට බලන්න පුළුවන් කොහොමද මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ මුදලකට හදා ගන්නව නම් අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න. අපි හරියට ප්ලෑන් ඇඳලා වාස්තු විද්‍යානුකූලව අපිට වැඩේ කරලා දෙන්න පුළුවන්. ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම චාන්දනී මිස්ටත් අපිට මේ වැඩේ අපි විශ්වාස කරලා බාර දුන්නා. ඒකටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ අපි ඊගාවට අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම.